අනේ ආච්චි මට අද ඔෆිස් එකේදී මුළු ජීවිතේටම අමතක නොවන ලොකු ලැජ්ජාවකට මුහුණ දෙන්න වුණා. මම අද මගේ ලොකුම ප්‍රසන්ටේෂන් එක කරද්දි මම කතා කරන හැම වෙලාවකම ළඟ හිටපු අය මූණ වෙනස් කරලා ඈත් වෙන්න හැදුවා. මගේ යාළුවෙක් මට රහසින් කිව්වා ඔයාගේ දත් ගොඩක් කහ පාටයි ඒ වගේම කටින් පොඩි ගඳක් එනවා කියලා. මම දිනකට දෙපාරක් දත් මැදලත් මට ඇයි මෙහෙම වුනේ? මට කාත් එක්කවත් කතා කරන්න බයයි දැන්. අඬන්න එපා මගේ රත්තරන් දුවේ. ඔය ප්‍රශ්නේ අද කාලේ තරුණ දරුවන්ගෙන් 80%කට විතර තියෙනවා. ලැජ්ජ වෙලා හැංගිලා ඉන්න ඕනේ නැහැ. ඔයා කොච්චර දත් මැද්දත් මේ දේ වෙන්නේ ඇයි කියලා මම ඔයාට විද්‍යාත්මකවම පැහැදිලි කරලා ඒක සදහටම සුව කරන අපේ පරණ රහස් ක්‍රම ටික කියලා දෙන්නම්කෝ. දුවේ මිනිස්සු හිතන්නේ දත් මැද්දම විතරක් හැමදේම හරි කියලා. ඒක වැරදි. අපේ මුඛය ඇතුලේ ස්වභාවිකවම බැක්ටීරියා වර්ග මිලියන ගණනක් ජීවත් වෙනවා. පළමුවෙනි දේ කොච්චර මැද්දත් කහපාට වෙන්නේ අපේ දතේ පිටතින්ම තියෙන සුදු පාට ආවරණය. ඒ කියන්නේ සේනකය ගෙවිලා තුනී වුණාමයි. එතකොට දත ඇතුලේ තියෙන කහපාට දන්ත පටකේ එළියට පේන්න ගන්නවා. දෙවැනි දේ දිව උඩ සහ දත් අතර හැංගිලා තියෙන කෑම කොට බැක්ටීරියා විසින් බිඳහෙලද්දී සල්ෆර් කියන වායුව නිපදවනවා. අන්න ඒ වායුව නිසායි නරක කුණුණු ගඳක් එන්නේ. වතුර අඩුවෙන් බොනකොට කට වියලි වෙලා මේ බැක්ටීරියා තවත් වේගයෙන් බෝ වෙනවා. දැන් මම කියලා දෙන්නම් කෙමිකල් නැතුව දත් මුතු වගේ සුදු කරලා කට සුවඳවත් කරන අපේ පරණ අත්බෙත් උදේම පොල් තෙල් මේස හැන්දක් විනාඩි 10ක් කටේ හොලවලා උණු වතුරෙන් සෝදන්න. පොල් කටු අඟුරු කුඩු, කුරුඳු කුඩු සහ මුහුදු ලුණු මිශ්‍ර කර සතියට දෙපාරක් මදින්න. ස්ට්‍රෝබෙරි සහ බේකින් සෝඩා පේස්ට් එක සතියකට සැරයක් ගන්න. කරාබු නැටි සහ කොහොඹ වතුරෙන් කට සෝදන්න. ඒක හොඳම බැක්ටීරියා නාශකයක්. දිනකට වරක් ලා දලු peer කොළයක් හොඳින් හපන්න. ආච්චි මේ සත්කාර කරලා දින කිහිපයකින් මගේ දත්වල තිබුණ කහපාට සම්පූර්ණයෙන්ම නැති වෙලා මුතු වගේ දිලිසෙනවා. දැන් මගේ කටින් එන්නේ පුදු සුවඳක්. අද ඔෆිස් එකේ හැමෝම මාත් එක්ක hina වෙලා ගොඩක් ළඟින් කතා කළා. මට මගේ ආත්ම විශ්වාසය උපරිමයෙන්ම ලැබුණා ආච්චි. ඔයාට ගොඩක් ස්තුතියි. දැක්කනේ දුවේ මිල අධික දේවලට වඩා අපේ ස්වභාවික දේවල් කොච්චර වටිනවද කියලා. මේ වටිනා රහස් ඔයා වගේම මේ ප්‍රශ්නයෙන් දුක් විඳින ඔයාගේ යාළුවන්ටත් කියලා දෙන්න. ඔව් යාළුවනේ, ඔයාලත් දත් කහවීම සහ මුඛ දුර්ගන්ධය නිසා ලැජ්ජාවෙන් ඉන්නවනම් අදම ආච්චිගේ මේ රහස් කරලා බලන්න. ප්‍රතිකල පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා සත්‍ය සහ ප්‍රායෝගික ජීවන රහස් හැමදාම බලන්න The Home Hacks channel එක දැම්ම subscribe කරන්න. වීඩියෝ ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ආයුබෝවන්.